ගේ තොල් මේ වගේ. එනම් මේ වීඩියෝ එක ඔයන්න. තොල් කළු වෙන එක නැත්නම් තොල් අඳුරු පැහැවෙන එක ලංකාවේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. මේ විදිහට තොල් කළු වෙන්න හේතු කීපයක්ම බලපානවා. නමුත් වැදගත්ම දේ තමයි ඔයාගේ තොල් මේ විදිහට කළු උපතින්ම නම් ඒක ඊටම ස්වභාවික තත්ත්වයක්. ඒක ජෙනටිකලිම ජාන වලින්ම එන තත්ත්වයක්. ඊට අමතරව මෙන්න මේ කරුණු නිසා තොල් කළු වෙන්න පුළුවන්. පළවෙනි එක ධූම්පානය කිරීම නිසා. දෙවෙනි එක ඔය අධික හිරු එළියට නිරාවරණය වෙනවා නම් ඒ නිසාත් ඔයාගේ තොල් කළු වෙන්න පුළුවන්. තුන්වෙනි එක ඔයාට විටමින් B12 යකඩ වගේ පෝෂණ ඌනතාවයක් තියෙනවා නම් ඒ නිසාත් තොල් කළු වෙන්න පුළුවන්. හතරවෙනි එක ඔයා ප්‍රමිතියෙන් අඩු ලිප්ස්ටික්, ලිප් බාම් වගේ රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතා කරනවා නම් ඒ නිසාත් තොල් කළු වෙන්න පුළුවන්. පස්වෙනි එක ඔයා දවසකට ඕන ජලයේ ප්‍රමාණය හරියට පානය කරන්නේ නැත්නම් ඒ නිසාත් ඔයාගේ තොල් කළු වෙනවා. මෙන්න මේ හේතු නිසා ඔයාගේ තොල් කළු වෙන්න පුළුවන්. මේ විදිහට තොල් කළු වීම මගහරව ගන්න ඕන නම් ඔයා ඉස්සෙල්ලම බලන්න ඕනේ ඔයාගේ තොල් කළු වෙලා තියෙන්නේ ඇයි කියලා. ඔයා ධූම්පානය කරන නිසා නම් තොල් කළු වෙලා තියෙන්නේ. ධූම්පානය නතර කරන්න ඕනේ මේ විදිහට තොල් කළු වෙන එක නවත්ත ගන්න නම්. ඒ වගේම ඔයා අඩිය හිරු එළියට නිරාවරණය වීම නිසා නම් තොල් කළු වෙලා තියෙන්නේ. SPF සහිත ලිප් බාම් එකක් භාවිතා කිරීම මේ විදිහට තොල් කළු වෙන එක මගහරව ගන්න පුළුවන්. ඒ වගේම ඔයා පුරුද්දක් විදිහට දිනපතා මී පැණි ස්වල්පයක් ඔයාගේ තොල් වල ආලේප කිරීමෙනුත් මේ විදිහට තොල් වල අඳුරු ස්වභාවයක් ඇතිවීම මගහරව ගන්න පුළුවන්.